අයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ Google Workspace එකකින් වගේම Google Deep Mind එකෙනුත් ආපු අලුත්ම මේ කියන්නේ හරිම වැදගත් අප්ඩේට් එකක් ගැන. ඔව් මේ Google Vids වල අලුත් හැකියාවක් ගැන නේද? හරියටම Google Vids ඇතුලේ VO3 කියන AI එක පාවිච්චි කරලා සද්දෙත් එක්කම වීඩියෝ හදන එක ගැන තමයි අද අපි ගැඹුරින් බලන්නේ. අපිට මූලාශ්‍ර විදියට තියෙන්නේ Google Workspace blog එකයි DeepMind website එකේ VO ගැන තියෙන විස්තරයි. හොඳයි. ඉතින් අද අපේ මේ කතාබහේ අරමුණ තමයි මේ අලුත් AI වීඩියෝ හදන capability එක. විශේෂයෙන්ම VO3 කොච්චර දියුණුද මොනවද කරන්න පුරුවන් කියන එක හරියටම තේරුම් ගන්න එක. ඒක හොඳයි. බලමු එන කොහොමද මේ VO3 තාක්ෂණය අර Google Vids වගේ tools හරහා නිර්මාණශීලීත්වයට අලුත් දේවල් එකතු කරන්න කියලා. ඔව්. විශේෂයෙන්ම අර sound generation එකයි control features ගැනයි අවධානය යොමු කරමු නේද? හරි. එහෙනම් අපි කෙලින්ම කතාවට බහිමු. Google Workspace update එකේ කියනවා 2025 ජූනි 9 ඉඳන් Google Vids වල VCO3 හරහා ශබ්දයත් එක්කම වීඩියෝ ක්ලිප්ස් හදන්න පුරුවම් කියලා. ඔව් ඒක තමයි ලොකුම නිවේදනය. DeepMind ප්‍රත්‍යයෙන් කියනවා VO කියන්නේ Google එකේ state of the art video generation model එක කියලා. VO3 කියන්නේ ඒකේ තලුත්ම version එක. වැඩි දියුණු කරපු එක. ඉතින් මොකද්ද මේකේ තියෙන විශේෂම දේ? අර සද්දෙත් එක්කම එන එකද? ඔව් ඒක තමයි ප්‍රධානම දේ. අපි දෙන prompt එකට, ඒ කියන්නේ විස්තරයට හරියන වීඩියෝ හදන ගමන්ම ඒකටම ගැලපෙන sound effects, පරිසර ශබ්ද, සමහර වෙලාවට පොඩි dialogues පවා natively ඒ කියන්නේ එකටම generate කරන්න පුළුවන්. ඒ කියන්නේ ඉස්සර වගේ නෙවෙයි රූප ටික හදලා පස්සේ sound track එකක් දාලෝ නෙවෙයි. නෑ සම්පූර්ණ audio visual experience එකක් මේකපාර හදන්නේ. අර උදාහරණයක් තිබුණා නේද මූලාශ්‍රේ වයසක නාවිකයෙක් මුහුද දිහා බලන් ඉන්නවා කිව්වම? ඕ එතකොට වීඩියෝ එක එනකොටම නාවිකයාගේ කටහඬ වගේ දෙයක් මුහුදේ සද්දේ ඔක්කොම එකට එනවා. හරිම මනාශ්චරයි. ඒ විතරක් නෙමෙයි VO3 වල තියෙන රියලිසම් එක, ඒ කියන්නේ යථාර්ථවාදී බව හරිම ඉහළයි. ෆිසික්ස් වලට අනුකූලව චලනයන් එහෙම පෙන්눔 කරනවා. ෆිසික්ස්? ඒ කියන්නේ වස්තුන් හැසිරෙන විදිහ, ගුරුත්වාකර්ෂණය වගේ දේවල් ස්වභාවිකව පේනවා. අනික prompt adherence එක. ඒ කියන්නේ අපි දෙන විස්තරේ හරිම accurate විදිහට අල්ල ගන්නවා. 4K quality එකටත් පුළුවන්ද? ඔව් 4K දක්වා output ගන්න පුළුවන් කියලාත් සඳහන් වෙනවා. මේක ඇත්තටම AI වීඩියෝ වල ලොකු පිම්මක්. තව උදාහරණ තිබුණා නේද? අර බකමූණයි බැජර් කෙනෙකුයි කතා කරන එකක්, ඔරිගාමි වලින් හදපු එකක්. ඒවෙන් මොකද කියවෙන්නේ? ඒවෙන් පෙන්වන්නේ මේකේ තියෙන versatility එක. කොයිතරම් සංකීර්ණ විවිධාකාර දේවල් prompt එකකින් හදන්න පුරුවන්ද කියලා. නිකම් realistic විතරක් නෙවෙයි fantasy, artistic style එහෙමත් පුළුවන්. ඒ කියන්නේ හිතන ඕනම දෙයක් වගේ. ගොඩක් දුරට. ඒ වගේම මේක control කරන්නත් features දීලා තියෙනවා. VO2 වලට අලුත් controls ඇවිල්ලා තියෙනවා. ඒ controls ගැන පොඩ්ඩක් කියමුද? නිකම් prompt එකට දෙනවට වඩා මොනවද කරන්න පුළුවන්? පුළුවන්. reference powered video කියලා එකක් තියෙනවා. ඒකෙන් අපිට පුළුවන් reference image එකක් හිතන්නකෝ චරිතයක හරි මොකක් හරි scene එකක හරි පින්තූරයක් දීලා ඒ වගේම වීඩියෝ එකක් generate කරගන්න. ඒ කියන්නේ අපිට ඕන මූණක් වගේ දෙන්න පුළුවන්. ඒ වගේ දෙයක්. එතකොට match your style වලින් පුළුවන් style reference එකක් දෙන්න. උදාහරණයකට අර origami style එකේ image එකක් දුන්නොත් ඒ style එකටම වීඩියෝව හදලා දෙනවා. ඒක නම් නියමයි. අර චරිත වීඩියෝ කැලලි කීප එක එකම විදිහට තියාගන්න එක අමාරුයි නේද සාමාන්‍යයෙන්? ඔව් ඒකට තමයි keep your characters consistent feature එක. ඒක ලොකු දෙයක්. ඊට අමතරව camera controls තියෙනවා. camera angle, movement පාලනය කරන්න පුළුවන්. first and last frame කියන එකෙන් පුළුවන් වීඩියෝ එක පටන් ගන්න frame එකයි ඉවර වෙන frame එකයි දීලා ඒ අතර transition එක smoothව හදාගන්න. මේ ඔක්කොම එක බලද්දි නිකන් ක්ලිප් එකක් නෙවෙයි පොඩි කතාවක් මුන්නත් හදන්න පුළුවන් වගේ. ඒක තමයි. තව තියෙනවා out painting. ඒ කියන්නේ frame එකෙන් එළියට වීඩියෝවේ extend කරන්න එක. add remove objects වලින් දේවල් එකතු කරන්න අයින් කරන්න පුළුවන්. character controls, motion controls කියලා තිබුණා නේද? ඔව්. ඊවයින් character එකේ body, face, voice use කරලා පණ ගන්නවන්න, object වල motion control කරන්න මේ වගේ advanced controls ගොඩක් තියෙනවා. මේ ඔක්කොම නිර්මාණකරුවාට ලොකු control එකක් දෙනවා. හැබැයි ඉතින් මෙච්චර බලවත් tool එකක් එක්ක අනිවාර්යෙන්ම අර safety පැත්ත වගකීම ගැනත් බලන්න වෙනවා. Google මොකද ඒ ගැන කියන්නේ? අනිවාර්යයෙන්ම ඒකේ යාලා ඇඩ්‍රස් කරනවා DeepMind මූලාශ්‍රය කියනවා VO හදලා තියෙන්නේ safety and responsibility හිතේ තියාගෙන කියලා harmful prompts outputs block කරනවලු අර
synth ID කියන ටෙක්නොලොජි එක යූස් කරලා AI generated contents වලට watermark එකක් වගේ දාලා identify කරන්නත් පියවර අරන් තියෙනවා. ඒ කියන්නේ මේක AI වලින් හැදුවේ කියලා දැනගන්න පුරුවන්. ඔව් ඒ වගේම privacy, copyright, bias වගේ ප්‍රශ්න ගැනත් අවධානය යොමු කරලා තියෙනවලු. හැබැයි එයාලම පිළිගන්නවා අර natural sounding speech විශේෂයෙන් dialogues generate කරන එක තවම develop වෙමින් පවතින දෙයක් කියලා. ඉතින් මේ ඔක්කොම අහගෙන ඉද්දි පේනවා Google Vids වලට එන මේ VO3 කියන්නේ අතරම ලොකු දෙයක්. වීඩියෝ හදන විදිහ, කතා කියන විදිහ, සංනිවේදනය කරන විදිහට ලොකු බලපෑමක් කරන්න පුරුවන්. ඔව් විශේෂයෙන් අර sound එකම එන එකයි, realism එකයි, controls ටිකයි හරිම impressive. ඒකේ potential එක කොච්චරද කියනවා නම් Darren Aronofskyගේ Primordial Soup වගේ film industry එකේ අයත් මේක explore කරනවා. Promise, Wall-E, Fale-I වගේ companies දැනටමත් VO වලින් prototypes හදනවලු. games වලට වෙනත් applications වලට. ඒ කියන්නේ මේකේ භාවිත ඉක්මනටම පැතිරෙයි වගේ. එහෙම හිතන්න පුළුවන්. එහෙනම් අවසාන වශයෙන් අපිට මෙහෙම දෙයක් හිතන්න ඉතුරු වෙනව නේද? මේ වගේ AI tools වලින් ඕනම කෙනෙක්ට high quality videos හදන්න පුළුවන් වෙනකොට creativity කියන එකේ definition එක, ඒ කියන්නේ නිර්මාණශීලීත්වය කියන එකේ අර්ථ දැක්වීම කොහොම වෙනස් වෙයිද? ඔව් ඒක හොඳ ප්‍රශ්නයක්. ඒ වගේම professional creators ලගේ role එක, AIගේ කාර්යභාරය ඉස්සරහට මොන වගේ වෙයිද ඒකත් ටිකක් හිතන්න ඕන කාරණයක්. ඇත්ත. ඒක ඉදිරියේදී බලන්නම වෙන දෙයක්.